වර්ගමූලය වෙන්නේ කොහොමද කියලා අපි ඒකට උදාහරණ ගානකින් බලමු. මෙයාගේ වර්ගමූලික ගාන. හරිද? එතකොට මෙයාගේ වර්ගමූලය අපි x ධන iy ආකාරයට එනවා කියලා හිතමු. සංඛ්‍යා සංඛ්‍යා දෙකක් අපි එකතු කරා ගුණ කරා මොකක් කරා තවත් වර්ග තවත් සංඛ්‍යා සංඛ්‍යාවක් නෑ අපි. ඉතින් සංඛ්‍යා සංඛ්‍යාවක වර්ගමූලය ගත්තා සංඛ්‍යා සංඛ්‍යාවක් එනවා කියලා අපි විකල්පනය කළා. මෙහෙම ගමු. ඒකේ x බිඳුව වෙනවා නම් බිඳුව වෙලා a y බිඳුව වෙනවා නම් බිඳුව වෙලා a. දැන් අපිට මේ දෙක සමාන කරලා xy දෙක හොයාගත්තා නම් හරි. අන්න දැන් මුලින්ම මේක දෙපැත්ත වර්ග කරගන්න. ඒතර මේ පැත්තේ වර්ගමූලය අයින් වෙලා යනවා. මේ පැත්තේ වර්ගය වෙනවා. xy හොයාගන්න මේ හදන්නේ. ඊට පස්සේ මේකට සුළු කර ගන්නවා x වර්ගය ධන 2xy i වර්ගය y. මෙතන i වර්ගය කියන්නේ ඍණ එකයි. දැන් තාප්ති කොටස් දෙක සමාන කරන්න මුලින්ම x වර්ගය ඍණ y වර්ගය සමානයි 3යි. අතාප්ති කොටස් දෙක සමාන කරන්න. එතකොට xy සමානයි 2යි. දැන් මෙන්න මේ දෙවෙනි සමීකරණයෙන් කැමැති එකක් උක්ත කරලා පළවෙනි එකට ආදේශ කරා නම් හරි. එතකොට මෙතන y උක්ත කරන්නම් මම 2 වෙදීම x කියලා. එතකොට y වලට දාන්න පුළුවන් 2ට x කියලා. එයාගේ සම්පූර්ණ වර්ගය. ඉතින් මේ ඔක්කොම ටික x වර්ගයෙන් ගුණ කරන්න යන්න. මේ ඊට පස්සේ x වර්ගයේ වර්ග සමීකරණයක් විතර ගත්තාන් පස්සේ මේක සාධක වෙනවා. x වර්ගය 4කයි. මෙතන අපිට x වලට මූල 4ක් එනවා. x වලට උත්තර 4ක් එනවා. මෙතනින් තාත්වික මූල 2යි. මෙතනින් අතාත්වික මූල 2යි. හරිද? මේ වර්ගමූලය හොයන්න මේක අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ තාත්වික මූල දෙක විතරක් අරගෙන අපිට ගාණ සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් මේ දෙකම අරගෙන ගාණ සම්පූර්ණ කරන්න පුළුවන්. මම දැනට මේ තාත්වික මූලේ විතරක් අරගෙන මේක අමතක කළා දාලා මෙයාව බිඳුවට සමාන කරලා ගාණ හදනවා. x වර්ගය සමානයි 4යි දෙපැත්තේ වර්ගමූලය ගන්න ධන හෝරණ 2යි. හරිද? ඊට පස්සේ y වල උත්තරේ හොයා ගන්න පුළුවන් අපිට මේ y වලට මේ අරන් තියෙන දෙවෙනි සමීකරණේ. එතකොට y සමානයි 2ට x. y සමානයි මෙතන ධන හෝරණ 2 ආදේශ වුණාන් පස්සේ ධන හෝරණ 1යි. x ධන 2 වුණාන් පස්සේ x ධන 1යි උඩ තියෙන එක x ඍණ 2 වුණාන් පස්සේ y ඍණ 1යි. එහෙනම් දැන් මට මේකේ උත්තරේ ලියන්න පුළුවන් 3 ධන 4යි i වල වර්ගමූලය සමානයි x වලට ධන හෝරණ 2යි y වලට ධන හෝරණ 1යි. ඕනම මේකෙන් ධන හෝරණ ටිකක් අපිට එළියට ගන්න තියන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාවක වර්ගමූලය ගත්තන් පස්සේ ධන හෝරණ එක දෙකක් එනවා. හරිද? සංකීර්ණ සංඛ්‍යාවක වර්ගමූලය ගත්තන් පස්සේ ධන හෝරණ එක දෙකක් එනවා. මෙහෙම තමයි සාමාන්‍ය වර්ගමූල හොයන්නේ. කොට අවශ්‍ය දෙයක් තිරොලියා. ඊගාවට මම අනිත් ක්‍රමය ඔයගොල්ලන්ට කියලා දෙන්න හදනවා. දැන් මම කලින් මේකේ හැදුවේ මෙයාව අතහැරලා. මෙන්න මෙයාව අතහැරලා තාත්වික මූලය අරගෙන y හිව්වා. හරිද? දැන් මේකට තවත් ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රම දෙකම අපිට අවශ්‍ය නැහැ. ඔයාලට ඉගෙන ගන්න මේක මම කියන්නේ. මෙතනින් මෙයාව බිඳුවට සමාන කරලා x වර්ගය සමානයි 4යි දෙපැත්තේ වර්ගමූලය ගන්න ධන හෝරණ 2යි. හරිද? ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 1 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 2 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 1 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 2 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 1 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 2 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 1 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 2 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට. ඍණ 1 දෙපැත්තේ වර්ගමූලය ගන්න. ඊට පස්සේ මෙන්න මෙයාව සමාන කරන්න බිඳුවට.
එතකොට ඍණ එකේ වර්ගමූලය කියන්නේ i. මේ දෙක එකට සම්බන්ධ කරලා තිබ්බනම් හරි. තාත්වික කොටසෙන් ආවේ තාත්වික කොටසට උත්තරේ අතාත්වික වෙලා ආවේ අතාත්වික කොටසට උත්තරේ. අපිට ඕන නම් එහෙම එකපාරින්ම හතර දාන්නත් පුළුවන්. මේකෙන් එන්නේ දැන් අපි මේ සංකීර්ණ සංඛ්‍යාවේ වර්ගමූල හොයන්න ගියේ. ඒතකොට මේ සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටසේ උත්තර දෙක. තාත්වික කොටසයි මේකෙන් එන්නේ ධන දෙක. මෙතනින් එන්නේ කෙලින්ම අතාත්වික කොටස් දෙක. එහෙමත් මේක හදන්න පුළුවන් ක්‍රම දෙකකින් කැමති හේකට ඕගන්න හදාගන්න පුළුවන්.